අද ආදරණීය පෙබරවාරියේ තවත් ලස්සන දවසක්. උදේම නැගිටලා මම මේ කටිමුඩිය ලෑස්ති වෙන්නේ අම්මට දානේ උයන්න උදව් කරන්න. තව පොඩ්ඩෙන් කියන්න තියෙන විශේෂම දේ කියන්න අමතක වෙනවනේ. මේක තමයි මම ඔයාලා එක්ක බෙදාගන්න මගේ පළවෙනිම ව්ලොග් එක. අම්මා දානේ පිළියෙල කරගන්න අතරේ මම පන්සල් ගෙනියන්න මල් ටිකක් කඩාගන්න එළියට ආවා. එළියේ හරියම සීතලයි. කොච්චර සීතල වුණත් වටපිටාවේ තියෙන ලස්සන දැක්කම ඒ අමුතුම හැඟීමත් එක්ක සීතල මොහොතකට අමතක වෙලා යනවා. කතාවෙන් කතාව ඔන්න අපි පන්සල් යන ලෑස්ති වෙලත් ඉවරයි. එන්න ඔයාලත් අපිත් එක්ක පන්සල් යමු. පන්සලට ගියාම හිතට දැනෙන සැනසීමත් එක්ක හිත ඉක්මනට දුවලා ගියේ ළමා සාරිය ඇඳලා කොණ්ඩ කරල් දෙක බැඳලා යාළුවෝ එක්ක දුවපැන ඇවිදපු සුන්දර මතකවලට. ජීවිතය කියන්නෙම දුක සතුට එකට ගලාගෙන යන ලස්සන ගමනක්. අපි කරන පුංචි යහපත් දෙයක් හෙට අපේ ජීවිතේ විශාල වෙනසක් කරන්න පුළුවන්. ඉතින් යහපත් දේවල් වලින් ඔයාලගේ ජීවිතෙත් ලස්සන කරගන්න. තවත් දවසක ආයෙත් හමු වෙනතුරු පරිස්සමෙන් ඉන්න. මම චතු.